බොයිස් පණුවෙක් කෑවා. දැන් ඉන්නවා තනකොළ පෙත්තෙක්. මේ ඉන්නේ තනකොළ පෙත්ත. ඔබලට පේනවද දන්නේ නැහැ. පේන ඇතිනේ හොතටද? ඕනනම් ලෙන්ස් එක පිහි දාන්නම්. මෙන්න තනකොළ පෙත්තා. අපි කමු. පණුවෙක් කෑවා. ඕක ගන්න පණු තමයි ගන්න. ඒ තනකොළ පෙත්තත් රායියා. ගැරන්ටීඩ්. ඒක ඇත්ත රහයිය. ඒක සිරාවට රායි. තනකොළ පෙත්ත ඉස්සරගේ. ඉස්සම වගේම තමයි. ඉස්සරගේ රස තියෙන්නේ. ඔව්. මේ ඔය අයියෝ. මේ චූටි පණුවෙක් කාලා බලමු. You. නිකන් ඉන්න අමුතු පාට පණුවෙක්. වලට දෙන්නේ නැහැ මේ 500ක් ගන්නවා මේ රෙකෝඩ් එක. වා. ඒ පණුවන්ගේ අමුතු ටේස්ට් එකක් එනවා. ෆුල් ප්‍රෝටීන් පුතා ඉතින් කන්න. නයිස් ආ. ආවොත් try කරන්න ඕන පණුවෙක් කාලා බලන්න ඕන. ඒ ලංකාවේ නැද්ද ඔය වගේ පණුව? ගෝනුස් මං කෑ මචං ඉස්සෝ වගේම තමයි. සෝරි මේ ක්‍රැබ් වගේ. ආ. ඔය ඉන්න කාපු කට්ටිය ඉන්නෝ. කාපොලු. මම ඒ ටික කරනවා. ඒ අපිත් කනවා. ඒක තේරහම තමයි ඉතින් පොත්ත ගල. දැන් හැම වර්ගෙම මම try කරා. බොයිස් මේකේ හැම වර්ගෙම මම try කරා. දැන් ඉන්නේ අන්තිම කැරපොත්තෝ විතරයි. මේ කැරපොත්තෝ මම මේක කරද්දී රට ජාතිය වෙනුවෙන් ආතල්ලයක් ගත්ත. කාලා බලමු. ඒ කැරපොත්තේ තියෙන නිකන් සුප්කට රහක් වගේ. මම භාගයක් ගන්නවා. හරි නයිස්. හරි. හරිද? හරි. ඔන් කළා තියෙන්නේ. හරි ඔන් කළා දී. භාගයක් ගන්න ඕන ඈ. හරිද? ඉතින්ගේ පට්ටනේ ආන්ටි නම් සෙට්ලා දී. භාගයයි. හරිනේ. හරි. නයිස්. හරි. ආ හෙවයි කමෝට් හරි. බව ගන්න. කඩු ඒක මම කන්න එපා. ඒක මම්ම කනවා. අයියෝ. අද වන්න මම කෑවා ඉතින්. අදිරේ පුතේ ඒක නියම රහයි.